දරුවනේ මල් කෑල්ල වගේ අද ගානක් හදමුද? හරි. ඔල එක්සෑම් එකට අනිවාර්යයෙන්ම ඕනේ වර්ග පූර්ණය ගැන අපි ලේසියෙන් හදලා දාමුද? හරි. හැමෝම බලා ගන්න මාත් එක්ක. මම අද ගෙනාවා x වර්ගය දා 2x ඍණ 124 සමානයි බිඳුව. හරි. දරුවනේ ඉස්සල්ලාම අපි කරන්න පොඩි දෙයයි තියෙන්නේ මේ ඍණ 124 සමාන කිරීමෙන් එහා පැත්තට අයින් යන්න. x වර්ගය ධන 2x සමානයි 124යි. හරි. ඊට පස්සේ දරුවෝ අපි කරමු මෙන්න මේ තියෙන මැද පදය දෙකට බෙදලා වර්ග කරලා දෙපැත්තට එකතු කරමු. මොකද මේ කිව්වේ? බලා ගන්න. x වර්ගය ධන 2x සමානයි 124. හරි. මෙන්න මේ මැද පදය දෙකට බෙදුවා. ඒ කියන්නේ 1යි. එයාගෙම වැඩි කරපුවාම 1යි. එයාගෙම වැඩි කරපුවාම 1යි. ඒක දෙපැත්තටම ඔන්න එකතු කරා. හරි. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ වර්ගක සූත්‍රය අපි වර්ගයත් එක්ක දැන් ලියාගමු. හරි. මේක කරන්න ලේසි කරා. මේ x වර්ගය 1x1කුයි මෙතන ලකුණ එහෙමමයි. මේ මැද පදයේ දෙකට බෙදලා 1යි. ඒක වර්ගය. සමානයි 125. ඔන්න අපි ස්ටෙප් ටිකක් ඉවරයි. ඊළඟට පුතේ ලේසිම දේ මේ වර්ගය නැති කරන්න එහා පැත්තට වර්ගමූලයක් දාමු. x ධන 1 සමානයි 125 වර්ගමූලය. වර්ගමූලය දාපු ගමන් මොකද දෙන්නේ? ධන හෝ ඍණ. හරි. අපි ඊට පස්සේ දරුවනේ මෙන්න ඔයාලට මෙතන පේනවා වර්ගමූල 5 තියෙනවා. වර්ගමූල 5 එන්න අපි හදුව මෙන්න මෙහෙම. 125 බෙදමු 5න්. 125 බෙදමු කීයද? 25. මෙයා ලියමු මෙහෙම. x ධන 1 සමානයි ධන හෝ ඍණ 25 ගුණ කිරීම 5. 25 කියන්නේ මොකද්ද? අකිලකරණියක්. 25 අපි ගමු ලස්සන පුතේ මෙන්න එනවා උත්තරේ. 25 කියන්නේ 5යි මූල 5යි. අන්න ගොඩ. හරි. දරුවනේ දැන් මේක මම ගන්නවා මෙතනට මෙන්න ගත්ත ලස්සනට මම මෙතනට. හරි. හොඳ බලා ගන්න හැමෝම. x ධන 1 සමානයි ධන හෝ ඍණ 5යි මූල 5. මූල 5 උත්තර දීලා තියෙනවා කීයද? 2.24. අපි එක හදාගමුකෝ ලස්සනට. 5යි මූල 5 වලට මම ගන්නවා 2.24. පුතේ මම ලේසියෙන් ගුණ ගහන්න ඉපෙන්නන්න මේ 2.24 මම ගුණ කරනවා කීයෙන්ද? 5න්. මේ 5න් ගුණ කරනවා ඕන්න බලන්න. 5 වරක් 4 20න් බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි. 10යි 12න් දෙක දැම්මා එකක් ඉතුරුයි. නේද? ඊට පස්සේ 10යි 1යි 11යි. දශම ස්ථාන දෙපාරක් පැනලා තියෙන නිසා දෙකක් පයිමු කීයද? 11.2යි බිඳුවයි ලියමු. x ධන 1 සමානයි ධන හෝ ඍණ 11.2යි බිඳුවයි. අසපඩකින් මේක මකලා දාන්න. හරි. ඊට දරුවනේ x ධන 1 සමානයි ධන හෝ ඍණ 11.2යි බිඳුවනේ. හරි. මේ ධන එක මං එහා පැත්තට ගන්නවා. මෙන්න බලා ගන්න. ඍණ එක වෙනවා ධන හෝ ඍණ 11.2යි බිඳුවයි. දැන් ලියනවා සර් මෙහෙම. x සමානයි ඍණ 1 ධන 11.2යි බිඳුව හෝ x සමානයි ඍණ 1 ඍණ 11.2යි බිඳුව. හරි. උදේ මෙන්න තියෙනවා ලකුණ වෙනස් සංඛ්‍යා දෙකක්. ලකුණ වෙනස් නම් අඩු කරන්න. මෙන්න බලා ගන්න. 11න් එකක් 10.2යි බිඳුවයි. එයා ධන. හෝ ඍණයි පුතේ එකතු වෙනවා. එතකොට x සමානයි ඍණ 12.2යි බිඳුවයි. කට්ටියම කියපු ඔන්න අමාරු වර්ග පූර්ණයේ ගාන මම ලේසියෙන් හදලා දුන්නා. මිනිත්තු 4න් ගානක් ගොඩ. හරි? එහෙනම් පුතේ හැමෝම මේක වැදගත් නම් මේ ගාන වැදගත් නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා යන්න. හරි. thank you